අයිබෝවන්. අද අපි කතා කරන්න හදන්නේ ගොඩක් වැදගත් දෙයක්. ගොඩක් අය කම්පියුටර් එක භාවිතා කරාට ගොඩක් අය දන්නේ මේ මම කියන හදන ට්‍රික්ස් ටික. මේ ටික ඕගොල්ලෝ හොඳට බලාගත්තා නම් ඕගොල්ලෝගේ වැඩ ටික සාර්ථකව කරගන්න ඕගොල්ලන්ට පුළුවන් වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඒ වගේ ටිප්ස් 4ක් ගැනයි. ඉතින් රැඳී සිටින්න කියලා මම ආරාධනා කරනවා මේ වීඩියෝ අවසාන තප්පරේ තෙක් මේ වීඩියෝ අවසන් වෙනකම්. පළවෙනි ටිප් එක F2 එවීම. F1 කියන කී එක අපි එපුවම අපිට Google Chrome Help Center කියන සයිට් එකට ලේසියෙන් යන්න පුළුවන් වෙනවා. ගොඩක් දෙනාට Google Chrome පාවිච්චි කරද්දී අවශ්‍ය ලේබල් ලබා ගන්න Google Chrome Help එක ලබා ගන්න පුළුවන්. Windows සහ V එකතු කිරීම. Windows සහ E එකතු කළාම අපිට වැදගත් දෙයක් ගන්න පුළුවන්. ඒ තමයි clipboard history එක අපිට ගන්න පුළුවන්. මෙච්චර කාලයක් කොපි කරගත්ත clipboard එකේ තියෙන history ටික අපිට මේකෙන් දැනගන්න පුළුවන්. Control සහ Shift සහ V එපීම. අපිට මේ ෆෝමියුලා එකෙන් අපුලුවන් අපේ Chrome එකේ තියෙන tab history එක බලා ගන්න. ඉතින් අද අපි කතා කළේ ගොඩක් වැදගත් ටිප්ස් 4ක් ගැන. මේ ටිප්ස් 4 ප්‍රයෝජනයට ගත්තොත් ඕගොල්ලෝගේ වැඩ සාර්ථකව ඒ වගේම ටක් ගාලා කරගන්න හැකියාවක් තියෙනවා. වීඩියෝස් බලන්න අපිව ලයික් කරලා, කමෙන්ට් කරලා, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා.